යාළුවනේ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා. අද අපි බලමු MD කොහොමද පැනල් වලින් ඩිප්ලොයි ගන්න කියලා. මේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉස්සෙල්ලාම යන්න ඕනේ පළවෙනි ලින්ක් එක. මේ කියන්නේ වෙබ්සයිට් එකට. මම යූස් කරන ඔපෙරා බ්‍රවුසර් එක. දැන් ඔයා බොඩ්ගේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට මේ බටන් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඩවුන්ලෝඩ් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරගෙන දැන් ආයෙ බැක් කරනවා. මෙතන පෙයා කරගන්න ඕනේ ඔයා දැන් WhatsApp එක. මෙතන පෙයා කියන බටන් එක දීලා පෙයා කරගන්න. මෙතෙන් ඔයාගේ නම්බර් එක දෙන්න ඕනේ. 94න් පටන් ගන්න ඕනේ ලංකාවේ. පිටරට එකක් නම් මේකේ මුල කන්ට්‍රි කෝඩ් එකෙන් පටන් ගන්න. ඊට එන්ටර් දෙනවා. ඊට පස්සේ මේ කෝඩ් එක උඩ එතුමා කොපි වෙනවා. දැන් WhatsApp link එක ගිහින් link phone number එක paste කරනවා. මෙතන මේ වගේ දිගටම ලොගින් කියලා පෙන්නුවත් කියන්නේ විනාඩියක් විතර පෙන්නුවත් මේක ලොග් වෙන්නේ නැහැ. ඔයා මෙතන ආයෙ බෑක් වෙන්න ඕනේ. බෑක් වෙලා ආපහු අර සයිට් එකට ගිහින් ආපහු එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් කෝඩ් එක කොපි කරගෙන ආයෙ ලින්ක් එක වල ඒක පේස්ට් කරගන්න ඕනේ. දැන් ලොග් වෙනවා. හරි දැන් ලොග් වෙලා ඉවරයි. එතන සෆාරි Mac OS කියලා තියෙනවා. දැන් ආවෙ තියෙන බෑක් වෙනවා. දැන් ඔයාගේම නම්බර් එකට ගිහිල්ලා තියෙන ඔයාගේ සෙෂන් ID එක ඊළඟට මෙන්න වෙබ්සයිට් එකට යන්න ඕනේ. දැන් පැනල් සයිට් එක මෙතන get started කියන බටන් එක පන්න තියෙනවා. ඊට පස්සේ මෙතන create account කියලා මේ පාට කියන එක ටච් කරන්න. දැන් මෙතන ආගේ user name එක දෙන්න ඕනේ. මේකට සාමාන්‍ය account එකක් යූස් කරලා කැමති user name දෙන්න. ඉතින් ආගේ email එක දෙන්න. දෙන්න password එකක් දෙන්න. මේ password එක මෙතන captcha එක success වෙනවා නේ. දැන් හරි මම මේ mail එක දීලා ඉවරයි. දැන් මෙතන create an account කියන බටන් එක බලන්න. ඊට පස්සේ මෙතන login page එකට ඊට පස්සේ ඔයාගේ කලින් මේල් එකේ පාස්වර්ඩ් එක දීලා ලොග් වෙනවා. මෙතන වෙරිෆයි වෙනකන් ඉන්න ඕනේ. හරි දැන් සබ්මිට් බටන් එක බලන්න. හරි දැන් ඔයා ලොග් වුණා. මෙතන ඔයාගේ මේල් එක වෙරිෆයි කරන්න ඕනේ. නැත්නම් ඔයාලා මේ සර්වර් එකක් හදන්න බැරි වෙනවා. يعني පැනල් එකක් හදන්න බැරි වෙනවා. ඔයා ඒකට ඔයාගේ මේල් එකට එන්න. දැන් රිෆ්‍රෙෂ් කරලා බලන්න පැනල් කියලා හිතුව මේල් එකක් ඇවිල්ලා.
මේක තමයි ඊමේල් එක. ඊට පස්සේ මෙතන මේ පාටින් තියෙන වෙබ්සයිට් ඊමේල් එක. ඒකට ඔබාගෙන ඉන්නවා මේ URL එක කොපි කරගන්න. දැන් නව browser එක. මෙතන මේ link එක paste කරගන්න. හරි දැන් වාගේ ඊමේල් එක වෙරිෆයි වෙලා ඉවරයි. දැන් channel එක හදාගන්න පොඩ්ඩක් ඉවරයි. මෙතන manage servers කියන තැන ධන icon එක බලන්න. මෙතන name එකට template නමක් දෙන්න. මෙතන select node කියන තැනට 6 දෙන්න. මෙතන select software කියන තැනට Node.js generic කියන එක දෙන්න. ඉතින් වෙබ්සයිට් එක පොඩ්ඩක් බලන්න. හරි ඒක සක්සස් වෙනවා. දැන් next දෙන්න. මෙතන මෙතන තියෙන දෙවෙනි එක select කරගන්න. හරි දැන් පල්ලෙහාට එන්න. ඉතින් submit කියන එක දෙන්න. හරි දැන් ඔයා server එක හදාගෙන ඉවරයි. මෙතන manage server කියන දෙන්න. ඔයාගේ මේ server එක උඩ touch කරන්න. හරි ඊට පස්සේ මෙතන manage කියන එක දෙන්න. දැන් මෙතන ඔයා කලින් Gmail එකේ password එකයි දීලා channel එකට log වෙන්න. මෙන්න මේක උඩ ටච් කරන එක බලන්න. හරි දැන් ඔයාගේ panel එක install වෙනකම් මේකට විනාඩි 3ක් 4ක් යනවා. මම වීඩියෝ එක skip කරනවා විනාඩි 3ක්. හරි විනාඩි 3ක් ගියා. දැන් ඔයා මේක refresh කරගන්න. හරි දැන් ඔයාගේ panel එක හදලා ඉවරයි. දැන් මෙන්න මෙතන files කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ මෙතන upload කියන එක උඩ touch කරන්න. දැන් ඔයාගේ files වලට යන්න. මෙතනින් ඔයා download කරගත්ත zip file එක select කරගන්න ඕනේ. මේක තමයි මම download කරගත්ත එක. මෙතන upload දෙයි දැන්. ඊට පස්සේ මෙතන තිත්තු නොකලා අන්නචෝ දෙන්න ඕනේ. ඊට පස්සේ මේක තිත්තු නොකලා ආයි delete කරගන්න ඕනේ. හරි දැන් ඔයා මෙතන config.js එකට යන්න. දැන් ඔයා WhatsApp එකේ ඔයාගේ session ID එක copy කරගන්න. මේක මගේ session ID එක. මේක මම copy කරගන්නවා. හරි. දැන් ඔයා ආයෙත් මේ site එකට එන්න. එතන config.js එකේ පල්ලෙහාට බලන්න. එතන කොළ පාටින් තියෙන put your session ID එක. එතෙන්ට මේක session ID එක paste කරන්න. දැන් හරි. මෙතන මේ උඩු කොම අයින් කරන්න නැතුව paste කරගන්න. ඊට පස්සේ මෙතන නිල් පාට save content කියන එක බලන්න. ඊට පස්සේ මෙතන මෙන්න මේ පැත්තට යද්දී තියෙනවා startup කියලා. අන්න ඒක ටච් කරන්න. මෙතන startup command කියන එකට මම මේ type කරන එක හරියටම type කරන්න. npm i
හරි දැන් මෙතන ආයි මේ පැත්තට ඇවිල්ලා කන්සෝල් කියන එක ටච් කරන්න. දැන් මෙතනින් ස්ටාර්ට් දෙන්න. මෙතන විනාඩි 3ක් 4ක් යයි බලාගෙන ඉමු අපි. මම ඒ ටයිම් එක ස්කිප් කරනවා. මෙතන විනාඩි 2ක් විතර ගිහිල්ලා මේ විදිහම ආපහු ෆයිල්ස් කියන එක ඔබලා ආයි කන්සෝල් කියන එක ටච් කරන්න. එතනින් ඔයාලට පේනවා දැන් නෝඩ් මොඩියුල් ටික ඉන්ස්ටෝල් වෙන ගමන්. මේක ඉවරනකන් ටිකක් වෙලා ඉන්න. හරි එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් ඔටෝ මෙතන ස්ටොප් වෙනවා. ඊට පස්සේ ආපහු මේ පැත්තට ගිහිල්ලා ස්ටාර්ට් අප් කියන තැනට ගිහිල්ලා එතන npm අයින් කරලා node මම මේ ටයිප් කරන එක හරියටම ටයිප් කරගන්නවා. node start.js හරි ඒක ටයිප් කරලා ඉවරයි. දැන් ආපහු එනවා කන්සෝල් එකට. ඊට පස්සේ මෙතන නිල් පාට ස්ටාර්ට් කියන බටන් එක උඩ ටච් කරන්න. හරි දැන් බොට් කනෙක්ට් වෙයි. අන්න දැන් ලෝඩ් වෙනවා. හරි සෙෂන් එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් database connected කියලා කරනවා. install වෙනවා. අපි දැන් මෙතෙන් bot connect වෙනවා. දැන් ඔයාලා bot වැඩ. දැන් WhatsApp එකේ ගිහිල්ලා එතන connect message එක ගිහිල්ලා මේ connect message එක ගියකන් bot වල WhatsApp එකට connect වෙලා use කරලා බලන්න. බොට් වැඩ නෑ. ඒ කියන්නේ සෙෂන් එක යවලා. එතන ඔයාලා ගන්න ඕනේ. මෙහෙම වුණාට පස්සේ ආපහු ඔයාගේ link device එක ගන්න. ඊට පස්සේ මෙතන මේ active කියලා තියෙන මේක log out කරගන්න. හරි. දැන් ඔයා ආපහු මගේ pairing site එක යන්න. site එක එතන ආපහු කලින් වගේම පෙයා දීලා ඔයාගේ නම්බර් එක ආපහු පෙයා කරගන්න. ස්ටෙප් එක ස්කිප් කරනවා. හරි මම ආපහු season ID ගත්තා. දැන් දෙවෙනි පාර ගත්ත season ID එක කොපි කරගන්න. දැන් යන්න ආපහු ඔයා deploy කරගත්ත panel එකට. ඊට පස්සේ මෙතන files කියන එක ටච් කරන්න ආපහු. දැන් මෙතන manual xmd කියන මෙන්න folder delete කරගන්න. හරි දැන් ඔයා යන්න config.js එකට ආපහු. දැන් ඔයාගේ පල්ලෙහාට ආපහු ගිහිල්ලා කලින් season ID එක අයින් කරගන්න. ඒක අයින් කරලා අලුත් එක ආපහු දාගන්න එතන. දාලා save content දෙන්න. හරි ඒක save කරන් ඉවරයි. දැන් ආපහු console දෙන්න. දැන් මෙතන restart කියන එක ටච් කරන්න. දැන් කලින් වගේ bot connect වෙයි. අලුත් session එක download වෙලා. හරි
සේෂන් එක ඩවුන්ලෝඩ් වුණා. හරි දැන් බොට් කනෙක්ට් වෙලා ඉවරයි. දැන් WhatsApp එකෙන් බොට් එක ගාලා බොට් එකට ගියා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බොට් එකට. බොට් එකේ නම්බර් රිප්ලයි සිස්ටම් එක. ඔයා normal WhatsApp use කරනකොට ඉන්න මේක බටන් වලට දාන්නේ settings කියලා type කරලා send කරලා එතන තුන්වෙනි එකෙන් set type කියලා ඒක reply කරගන්න. එතන පළවෙනි එකෙන් set button කියලා ඒක reply කරන්න. දැන් බොට් restart එක පොඩ්ඩක් කියලා ඉන්න. බොට් restart කරලා ඉවරයි. බලගන්න පුළුවන් බොට් එක වර්ණ වෙනවා. සමහර අය දන්නේ මේ බොට් එකේ ඔච්චර ෆීචර්ස් තියෙනවා කියලා. යූස් කරලා බලන්න. මේ පැනල් එකේ හිටපුවා කියන ස්පීඩ් එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ සාමාන්‍ය ස්පීඩ් එකකින් වැඩක් කරන්න පුළුවන්. ෆිල්ම් බලන වගේ වැඩ නම් කොහොමවත් බෑ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.